සමහර වෙලාවට අර මට තේරෙන්නේ නැහැ එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. එහෙම දැන් සමහර මිනිස්සු එක එක යෝජනා එනවා කාත් එක්ක හරි මට කතා කරාම මම එයාත් එක්ක හොඳට කතා කරනවා. සමහර විට ඒ මනුස්සයා දැන් වැරදි විදිහට කනෙක්ෂන් එක හිතා ගන්නවා. ඉතින් එහෙම මට ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. එහෙම වැරදි යෝජනා ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට මම ඒවා ප්‍රතික්ෂේප කරාට පස්සේ අනේ මේ පාඩුවේ ඉන්න මට එහෙම දේවල් කියලා බැනලා එහෙම දේවල් වෙලා තියෙනවා. ඉතින් අනේ සර්වයිව් වෙන්න ටිකක් අමාරුයි ගෑනු. සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ. ඉතින් අදත් අපි ටොප් විත් වර්ෂා වැඩසටහනට ඔබ ආදරය කරන ආදරණීය පුංචි සමනලියක්ව ගෙන්නවා. ඇය නමින් පවනි පෙරේරා. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් පවනි අක්කා කියන්නනේ. ඔව් අක්කානේ. අක්කා ෆුල් නේම් එක මොකක්ද? සර්නේම් එකත් එක්ක මම පාවිච්චි කරන්නේ පවනි පෙරේරා. එතකොට මගේ නම පවනි වන්දනා පෙරේරා. වැඩියෙන්ම ආස පවනි කියනවට වන්දනා කියනවටද පෙරේරා කියනවට? පවනි කියනවා. පවනි කියනවට. හරි. ඉතින් පවනි අක්කා අපි මතක් කරමු ආගේ ඉස්කෝලේ. මං ඉස්කෝලේ 3කට ගියා. ප්‍රයිමරි ස්කූල් එක පාදුක්ක සිරිපිය රත්න කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සේ මම යනවා ප්‍රෙස්බිටීරියන් බාලිකා ජාතික පාසල දෙහිවල. බස් සේලව කරන්න යනවා සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය නුගේගොඩ. පොඩි කාලේ හිතුවද ගායිකාවක් වෙන්න? අනේ නෑ මං O level වෙනකම්ම කරේ සබ්ජෙක්ට් එකක් විදිහට ඩාන්සින්. ඒත් ඉතින් දැන් ඩාන්සින් කරලා ගායිකාවක්. ඊට පස්සේ මං A levels කරන්නේ කොමර්ස් වලින්. ඒ අතරේදී දැන් මට සිං කරන්න පුළුවන් හින්දා අම්මා මාව දාලා මම විශාරද එක්සෑම් කම්ප්ලීට් කරනවා. ඊට පස්සේ ගුවන්විදුලි සංස්ථාවේ අර ග්‍රේඩ් දෙන්න මේ ශ්‍රේණියේ ඒකේ ඒ ශ්‍රේණියේ ගායිකාවක්. ඒ දේවල් අම්මා තමයි මේ අර හැකියාව තියෙන හින්දා යවුවේ. ඉතින් මට ආසාව තිබ්බේ මේ කොමර්ස් කරලා ජොබ් එකක් කරනවා එහෙම. ඒ අතරේදී මම මේ රේඩියෝ channel එක ප්‍රසන්ට් කරන්නත් ඉන්ටර්විව් ගියා. මම ඒකෙත් සිලෙක්ට් වුණා. මම ජනකී ටීම් එකේ හිටියා. ඉතින් ඒකේ සර් තමයි මට කිව්වේ මේ පවනි ඔයා කොමර්ස් කරලා ජොබ් එකක් කරොත් ඔයාට ආයි සිං කරන්න හම්බ වෙන්නේ නැහැ නේ. ඒකින්ද මේ අපි නිකන් මියුසික් කරලා බලමු කියලා මං ඉතින් අද ස්ට්‍රීම් එකෙන් කියන්නේ කොමර්ස් සබ්ජෙක්ට් දෙකක් එක්ක මියුසික් කරා ප්‍රයිවට්. ඊට පස්සේ මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි අර සිං කරන්න ඕනි කියන ආසාවයි ඊට කලින් කියන්නේ සෞන්දර්ය කැම්පස් එකට සිලෙක්ට් වෙද්දි මම රියැලිටි තරඟයකට සම්බන්ධ වෙනවා. අපි මතක් කරමු. ඔව් හිරුස්ටා. ඉතින් හිරුස්ටා වේදිකාවට ගියාට පස්සේ තමයි හිතුනේ අනේ මම මෙහෙම කරොත් හොඳයි මට තියෙන හැකියාව මේක තමයි එහෙම කියලා ඉතින් දැන් ඒ ෆීල්ඩ් එක යනවා. පවනි පෙරේරා කියන නම ලෝකයක්ම ලංකාවක්ම දැන් දන්නවා. ගොඩක් විදේශ රටවල වල සංගීත ප්‍රසංග වලට ඔබට ආරාධනා ලැබෙනවා ලැබෙමින් පවතිනවා. ගොඩක් බිසිනේ. ඒ විසීමත් නෑ. ඉතින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ අතරේ මම කලායතනයක ඉගෙනීම් කටයුතු කරනවා. සිසිකලා කලායතනය. ඒකේ සිලබස් එක විශාරද එක්සෑම්ස් ඒවා දරුවොත් එක්ක වැඩ කටයුතු කරනවා. ටීචර් කෙනෙක්. ඔව් ටීචර් කෙනෙක්. එතකොට දැන් පොඩි කාලේදී ජීවිතේ අමතක නොවන සිදුවීම් තියනවද? අමතක නොවන සිදුවීම් අමතක වෙන්නේ නැති දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. අපේ අම්මත් දන්නේ නැති නිකන් පොඩි සිද්ධියක් තියෙනවා දැන් මම මේක බැලුවොත් හැබැයි අප දැනගන්නවා. අම්මා දැනගන්නවා. මේ අම්මා දන්නෙත් නෑ මං හිතන්නේ මේක කියන්නේ මේක ලොකු දෙයක් නෙමෙයි. ඒකට මං හිතන්නේ ලොකු දෙයක් ඒ කාලේ. දැන් මං කොහොමද පන්ති ඉන්න නැති කෙනෙක් නේ මම. මොකද දැන් මම ඩාන්සින් සබ්ජෙක්ට් එකක් විදිහට කරේ උනත් මියුසික් රූම් එකෙත් ඉන්නවා අය. සිං කරන්න පුළුවන් ඉඳ එහෙමත් කතා කරනවා අර කතා කරනවා එහෙම දැන් දෙපැත්තට යනවා කොහොමද පන්ති ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ අතරේදී මේ මම ප්‍රෙස්බිටීරියන් පාසලේ ඉද්දි මම ඩ්‍රාමා ටීම් එකෙත් හිටියා. ඉතින් අර ඔය වගේ වැඩවලට යද්දි මේ පන්ති ඉන්නව අඩුයි. එක දවසක් මට මතකයි අපේ කොමර්ස් උගන්වපු මිස් මෙහෙම පොතේ සමාගම් ගානක් හරි මොකක් හරි බැලන්ස් කරන්න දැන් දීලා මං කරලා නැහැ හෝම්වර්ක් හරිද? ඉතින් මගේ පොත අරගෙන මේක ලිව්වා මෙහෙම අම්මව එක්කන් එන්න ඕනේ වැඩ කරලා නැහැ කියලා දැන් රතු පෑනෙන් ලියලා පොත මෙහෙම විසික් කරා. මං ඊළඟ දවසේ ඒ පොත අයින් කරලා අදත් මතක් කරගෙන ඉස්කෝලේ ගියා. අම්මා දන්න අදත් දන්නේ නැහැ. ඒව දේවලුත් තුනා ඉතින්. ඒ කියන්නේ දැන් ඩ්‍රාමාත් කළා, ඩාන්සිනුත් කළා, සිංගිනුත් කළා. ආඩත් පුළුවන්ද?
චිත්‍රාන්දෙන් චිත්‍රන්ත පොඩි කාලේ චිත්‍රත් චිත්‍රන්ත ඒ කියන්නේ මල්ටි ටැලන්ටඩ් නේ. ඒ වගේ එනවසනුත් කරන්න පුළුවන්. ඔව් ටිකක් පුළුවන් එතකොට පොඩි කාලේ හිතුවේ නෑ ගායිකාවක් වෙනවා කියලා. හැබැයි ඔබ රියැලිටි ෂෝ එක හරහා ඔබ ප්‍රසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධත්වයට කොච්චර කැමතිද? ප්‍රසිද්ධත්වය කියන්නේ නංගි මේ අනේ මම දැන් සිං කරනවා සින්දු ඒ දේවල් වලට මාරම ආදරෙයිනේ. කියන්නේ කලාවේ තියෙන හැමදේම චුට්ට චුට්ට හරි ඇඟේ තියනවා කියන අර කලාව පැත්තේ තියෙන හැමදේටම මාරම ආදරෙයි. ඉතින් අර කවුරු හරි මගේ සින්දුවක් අහලා දැන් මට කියනවා නම් අනේ මේ අක්කේ හරි පවරේ හරි ඔයාගේ අර අරක මං අහුවා එක්කෝ මට දුක හිතිච්ච වෙලාවක මම මේ සින්දුව අහුවා මට ඒක මාර ෆීල්. හරි එහෙම කවුරු හරි කියනවා කියන්නේ මන් දන්නේ ඒක තියෙන හොඳම හැඟීම මට. කවුරු හරි ස්ටේජ් එකේ මම සිං කරනකොට මාව වීඩියෝ කරනවා මට දැන් පේනවා නම් ඒ ආදරේ මං හිතන්නේ ඒක නැතුව දැන් ඉන්න බෑ වගේ. දැන් ඒක ඕනේ නේ. ඒක ඕනේ. ඔබ ගායනා කරනවා දීර්ෂාන් අයියා ගායනා කරන දුම්බර මැනිකා ගීතේ ෆීමේල් වර්ෂන් එක. ඒකට හොඳ ප්‍රතිචාර හම්බුණානේ. ඔව් අනිවාර්යෙන් ඒක කියන්නේ අතන මහම්බෙන් වෙච්ච සිදුවීමක් මේ මල්ලිගේ සින්දුව යන අතරේදී ඒක ෆීමේල් වර්ෂන් එකකුත් කරන්න ඕනි කියලා මේ දෙසවන ප්‍රොඩක්ෂන් එකෙන් කියලා තිබ්බා. ඊට පස්සේ යාලා කෙනෙක් හොයලා තිබ්බා. ඒ අතරේදී මගේ ඊට කලින් සින්දුව මේ ලයපුරා ඒ ගීතය කරපක්ක තමයි මාව දෙසවන එකට කියලා තිබුණේ මෙම පවනිට කියලා කියවමු කියලා. ඊට පස්සේ මම ගිහිල්ලා නිකන් ගයිඩ් එකක් දැම්මේ. ඒ ගයිඩ් එක තමයි ඔය තියෙන්නේ. ආයි සිං කරෙත් නෑ. ලස්සනයි. ඇත්තටම ලස්සනයි. දැන් අපි දැන් මමත් නිවේදිකාවක් විතර මගේ වැඩ ගොඩක් වලට මම වැඩ වලට යන්නේ තනියෙන්. අක්කත් එහෙමයිනේ. අම්මව එක්කන් යන්න බෑනේ දැන් අපිට පොඩි කාලේ වගේ හැමතැනම. දැන් ওই තනියෙන් යද්දී ඔයාට එක එක ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේ ෆීල්ඩ් එකේ ඉන්නකොට එක එක විවිධාකාර විදිහේ ඔයාට යෝජනා දේවල් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ප්‍රතික්ෂේප වීම වෙන්න පුළුවන්. ගැරහුම් වෙන්න පුළුවන්. එහෙම දේවල් වලට කොහොමද මුහුණ දෙන්නේ? මට එක සිද්ධියක් මතකයි මම එක නාලිකාවක ප්‍රෝග්‍රෑම් එකකට ගියාම එයාලා දැන් ආටිස්ලා ගොඩාක් හිටියා. එතකොට මම හරිම ආධුනික කෙනෙක් ෆීල්ඩ් එකට. ඉතින් එහෙම ඉද්දි දැන් එන හැමෝම දැන් සිං කර කර යනවා ප්‍රෝග්‍රෑම් එකේ. මාව මං කලින් ඇවිල්ලා එයාලා මාව මෙහෙම අන්තිමටම සිං කරන්න දැම්මා. අපේ අම්මා කන්ට්‍රෝල් රූම් එකේ වාඩි වෙලා ඉඳලා තිබ්බේ අම්මට ඇහිලා තියෙනවා මේ එයාගේ නම දාන්න ඕනේ නැහැ කියනවා අපේ අම්මට ඇහිලා තියෙනවා. ඉතින් අම්මා මට ඒක කිව්වා. ඉතින් ඒ වගේ හිතර ඉදෙන දේවල් ගොඩක් වෙලා තියෙනවා. නැතුව නෙමෙයි. ඒක මං ඊට පස්සේ ගෙදර ඇවිල්ලා කියන අම්මා එක්ක අපි සින්දු කියමුද? වෙන මොකක් හරි. කියන මේ මම සාමාන්‍යයෙන් අර ගොඩාක් හිතන කෙනෙක්. කවුරු හරි දැන් හાર્ට් එකක් කරනකොට ලයික් එකක් දැම්ම තෙයි මට මෙහෙම දැම්මේ කියලා හිත. එහෙම කෙනෙක් මම. ඔව් තින්ක්. ටග් ගාලා ඔව් එහෙම කෙනෙක්. ඉතින් ටග් ගාලා වුණා කියන්නේ දැන් සිං කරද්දී එහෙම මට මොන හරි වැරද්දක් වුණොත් මම දන්නවනේ මට වැරදුනා කියලා. දැන් ගෙදර ඇවිල්ලා මට මේ වීඩියෝ එක දැන් ආයෙ බලන්නත් බෑ. කියන්නේ දැන් මම දන්නවා දැන් ඊළඟට මේක වරදිනවා කියලා මම දන්නා. මට ඒක බලන්න බැරි තරම් එහෙම අවුල් වෙනවා. හරිද? ඉතින් ඒකින්ද චුට්ටක් හිතරිදීම වෙනවා. සමහර වෙලාවට දැන් කට්ටියත් එක්ක වැඩ කරන අර මට තේරෙන්නේ නැහැ වගේ. කියන්නේ මම කවුරු හරි කතා කරත් ඒ හැමෝමත් එක්ක මම සුහදව කතා කරනවා. දැන් මට වැඩකට කතා කරා වෙන්න පුළුවන්. ෆෑන් කෙනෙක් මට මැසේජ් කරා හරි එහෙම වෙන්න පුළුවන්. මම ගොඩක් මැසේජස් එහෙම කරනවා අඩුයි. හැබැයි කියන්නේ මම මර හැමෝමත් එක්ක කතා කරන කෙනෙක් නෙමෙයි. හැබැයි අර කවුරු හරි මට ෆිට වුණොත් මම ඒ කෙනත් එක්ක හොඳට කතා කරනවා. ඒතකොට දැන් මේ ෆීල්ඩ් එකේ විදිහට දැන් මම එහෙම කතා නොකරත් බෑනේ. ඉතින් නැත්නම් ලොකුකම කියයි නේ. ඔව් ඒකනේ මේ දැන් අලුතෙන් ඇවිල්ලා මෙච්චර ලොකුකම කියලා කියලා. ඒ අර කියනවනේ නේද? මම සාමාන්‍යයෙන් එහෙම කතා කරන්නේ නෑ අර අනිත් පැත්ත එක්ක. හැබැයි ෆිට වුණාම මම තියන ඔක්කොම කියන තරමට ෆිට වෙනවා. ඉතින් සමහර වෙලාවට දැන් මම ගෑනු ළමෙක් විදිහට මට මං හිතන්නේ අනිත් අයටත් එහෙම වෙන්නේ නැති. සමහර වෙලාවට අර මට තේරෙන්නේ නැහැ එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා. එහෙම දැන් සමහර මිනිස්සු එක එක යෝජනා එනවා. එතකොට දැන් ඇත්තටම අම්මා මාත් එක්ක යනවා ගොඩක් තැන් වලට. හැබැයි මම දැන් හිතලා තනියෙන් යනවා. මොකද හැමදාම මට අම්මත් එක්කම මගේ ගමන් යන්න බැහැනේ. ඒවලට සමහර මට නොතේරෙන තැන් තියෙනවා. දැන් කාත් එක්ක හරි මට කතා කරාම මම එයාත් එක්ක හොඳට කතා කරනවා. සමහර විට ඒ මනුස්සයා දැන් වැරදි විදිහට කනෙක්ෂන් එක හිතා ගන්නවා. ඉතින් එහෙම මට ලොකු ප්‍රශ්න වෙලා තියෙනවා. එහෙම වැරදි යෝජනා ඇවිල්ලා තියෙනවා. සමහර වෙලාවට මම ඒව ප්‍රතික්ෂේප කරාට පස්සේ
අනේ මේ පාඩුවේ ඉන්න මට එහෙම දේවල් කියලා බැනලා එහෙම දේවල් වෙලා තියෙනවා. ඉතින් අනේ සර්වයිව් වෙන්න ටිකක් අමාරුයි ගෑනු ළමෙක්ට. සෝෂල් මීඩියා ඇතුලේ ගොඩක් විදිහට අපි අර බලපෑම් වලට ලක් වෙනවා නේ සමහරක් වෙලාවට. ඔව් අනිවාර්යෙන් ඉතින් අර වැඩේ තියෙන්නේ දැන් අපි ප්‍රතික්ෂේප කරාට පස්සේ මිනිස්සු අපිත් එක්ක තරහ වෙනවා. අපි එහෙම ඕකේ විදිහට ගියොත් ඊට පස්සේ ඒ වගේ අයට ආයෙ වෙනම කියනවා මෙයා මෙහෙම කෙනෙක් එහෙම කියලා. ඉතින් කතා කරන්නත් බෑ කතා නොකරත් බෑ. ඉතින් ගෑනු ළමෙක්ට ජීවත් වෙන්න හරිම අමාරුයි නේ ෆීල්ඩ් එක ඇතුලේ. ටිකක් අමාරුයි. කවුරු හරි උදව්වට ඉන්නවා නම් ඔව් ප්‍රශ්නයක් නෑ. හස්බන්ඩ් හරි එහෙම. ආදරයක් තියෙනවා නේ. එනකන් බලව එක. පවනි පෙරේරාට අනුව දැන් මට නම් ආදරේ හරි සුන්දර දෙයක්. පවනි පෙරේරාටත් ආදරේ සුන්දර දෙයක්. ආදරේ ඒ ලොකු මාතෘකාවක්. ඉතින් චුට්ටක් කතා කරමු. ආදරේ ඉතින් අපේ පැත්තෙනුත් නෙමෙයිනේ අපි දැන් ආදරේ කරන් කෙනෙක් ඉන්නා නම් ඒ දෙන්නාගේ අදහස් ගැලපීමත් එක්ක ඉතින් අර සුන්දර වෙන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තට වුණොත් ඉතින් දුක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙන්නගේම අදහස් ගැලපෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අනිත් කෙනාට ටික වේදනාවක්. මට හිතෙනවා ඉතින් අර හැමෝම කියනවා වගේ අපි එහා පැත්තෙන් කිසි දෙයක් බලාපොරොත්තු නොවි අපිට පුළුවන් උපරිම දෙයක් ආදරේ දෙනවා. කරා නම් ආදරේ ලස්සනයි. ආදරේ ලස්සනයි නේද? විරහව ප්‍රතික්ෂේප වීම ආදරය ඇතුලේ වෙලා තියෙනවා. අමාරුවේ දැම්මා වගේ දැන්. අමාරුවේ දැම්මා වගේ. හිත රිදෙන වෙලා තියෙනවා. නැතුව නෙමෙයි වෙලා තියෙනවා. ඉතින් ඒවත් ගලපගෙන ඉස්සරහට යනවා. අලුත් සින්දුවක් එහෙම එන්න තියෙනවා අද පවනි පෙරේරාගේ ගීතයක් අපිට ළඟදිම තියෙනවද අපිට රස විඳින්න? ඔව් මේ දවස්වල ඇත්තට මේ කොයි වගේ සින්දුවක්ද කරන්න කියලා දැන් මේ ටිකේ පොඩ බලන ගමන් ඉන්නේ. මගේ අන්තිමටම රිලීස් කරෙත් 6-8 එකක් සලාවුකුළු. ඊට පස්සේ ටිකක් වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා. ඔව් මට හිතෙන විදිහට දැන් ඉන්න පරපුර ටිකක් අර YB සින්දු අහන්න හරි කැමතියි. මම ඉතින් අක්කට යෝජනාවක් කරනවා පවනි පෙරේරාගිනුත් අපිට YB සින්දුවක් එන්න කියලා ඉස්සරහට. මගේ යෝජනාවක් විතරයි. ඉතින් පවනි පෙරේරා ජීවිතේ වැටුණු තැන් ලස්සනට නැගිටින්න නැති. ඒ හින්දානේ මේ විදිහට ඉන්නේ. ඉතින් ඔයාගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට මොකක්ද කියන්න තියෙන්නේ? ඉතින් ඒ වැටෙන හැම තැනකදීම මාව අල්ලන් හිටියට මගේ පවුලේ අයට විශේෂයෙන්ම අම්මට තාත්තට ගොඩක් ස්තුති වෙනවා. ගොඩක් ආදරෙන් මතක් කරනවා මගේ අම්මයි තාත්තයි. සහ අම්මා තමයි ඉස්සර ඉඳන්ම මට ලොකුම සපෝට් එක උනේ. මම ඉස්කෝලේ ඩ්‍රාමා වලට ගියත් නටන්න ගියත් ටක් ගාලා කැමෙන් ගෙනල්ලා මගේ අඳුන් ගෙනල්ලා ඒ විදිහට ඒ දවස්වල ඉඳන් මගේ පස්සෙන් හිටියා අම්මා. අදටත් මොන හරි පොඩි දෙයක් Facebook එකේ කවුරු හරි මොන හරි දැම්මත් ටක් ගාලා ඒක බලලා දුව මෙහෙම එකක් දාලා තිනවා ඔයා මේක මෙහෙම කරන්න කියලා. එච්චර සපෝටිව්. ඒ තරම් සපෝටිව් අම්මා. ඉතින් ඒ වගේම මගේ ගීත අහන මට ආදරය කරන ප්‍රේක්ෂක ආදරණීය ඔයාලා නිසා තමයි දවසින් දවස මගේ රැකිලා තියෙන මගේ නාමයන ශේත්‍රයේ. ඉතින් ඔයාලට ගොඩක් ආදරේ. ඔයාලගේ ආදරේ නිසා තමයි අපි ඉන්නේ. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් මම ආදරය කරන සින්දුවක් තමයි පවනි පෙරේරාගේ ගිහින් ආදරේ. අපි ඒ ගීතයෙන් අපේ වැඩසටහන අවසන් කරමු. ඉතින් අක්කේ වාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි යමු ගීතයට. මුත්තකේ සියුම් තැන් පැහැරෙමින් වේදනා නොවේවා මොනුවේ ගලන කඳුලැල්ලකින් සිසිලසක් දැනේවා අමනා සුසුම් සුවඳවත් කෙරේවා උපනා මතු ආත්මයේ මටම අයිති වේවා ගෙහින් ආදරෙන් ඔබ ඉන්න ඕනෙමයි හිතකින් වත්තුකක් නොවිවින්න ඕනෙමයි ඒ හදේ ඔයා රිදවුම් මෙසේ තියා
තින්නගේ